හෙලෝ යාළුවේ මොකද වෙන්නේ ඉතින් සැපේ ඉන්න ඇතිනේ ඕන්න ඉතින් අද ගෙනාවේ The Baby in the Yellow කියන එකේ අනිත් කොටස හරි මං ඉතින් මේ වීඩියෝ කරන්න කලින් පොඩි දෙයක් කරා මූට ලොකු දෙයක් කරේ නේ පුරම කිරි කෝපියක් අර කුක්කු ටිකක් දුන්නේ ඒකක් දුන්නා අපි යම් බලන්න මූ බෙට් නිකන්නේ මම අර කීරික දුන්නා මූ බෙට් කරා කලිසමේ බෙට් කරාම මේ ඒ කියන්නේ අර කොළ පාට මොකක්ද ඇත්තිනෝනේ ඒක තිබ්බ දැන් නෑ ඔන්න දැන් අර කිරි බෝදේ දුන්නාම ආයි හම්බුණා බං අවුලන්නේ let me cry bro මේ මූ යාවි දැන් බං ආයි මෙහෙම බලාගෙන බලා මේ ගත නෑ කොට නෑ අයියෝ ඉතින් මොකෝ වෙන්නේ ඉතින් අද දවස් සුබේ අපි දැන් මූවට කිරි දුන්න ඔක්කොම දුන්න දැන් නිදි කරමුද බං නිදිය ගන්නවද දැන් බලමු තෙන් තිබ්බා පොත කතා අවුලන්නේ එහෙනම් මේ සද්දපද්ද වැඩි මේ පාර ළඟනේ ඉන්නේ අපි සද්දපද්ද වැඩි එහෙනම් ගයිස් මේක හොඳට අහන් ඉන්නේ එහෙනම් කොල්ලෝ දා මං කතාව කියන්නත් හිතෙනවා ඔයාලා මේ පින්තූර කියන්නේ මේව ටික බලාගෙන යන්න හරිනේ දැක්ක ඇති කියලා හිතනවා පොඩි බීජ නිදි අපි කෝකරද දැන් මේ පැන්ඩ් එක තියන්න ඕනේ මේ යකාමෑන්ගේ වීඩියෝ බැලුවා අනිවාර්යෙන් කියන්න ඕනේ ඒක බලලා තමයි මේ ටික හරි පොඩ්ඩක් හරි දැනගත්තේ යකාමෑන්ගේ වීඩියෝ කරපින් සිද්ධ වෙන්නේ ඊට පස්සේ මේ දොර වහමු ওই දොර වහලා ඊයේ කොම් කරලා මෙතෙන් ඉඳා ගන්නවා දැන් හැනම් පොඩි එකක් අඬන්න ඕන බා මම සවුන්ඩ් අඩු කරලා තින්නේ නැත්තම් වදයක් බා ওই පාරේ වාහන යනවා එහෙම ඇති මාල වදේ බං ඉතින් රැයට තමයි වීඩියෝ එකක් කරන්න ඕන ඔන්න දැන් පොඩි එකාට තමයි ඇති බලමු ගිහිල්ලා දෙන්න ඕන පොඩි එකා තමයි අඬන්න ඕන යන්කෝ බලන්න වැරද්දක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න බැනලා හරි දාන්න ඒක අපිට ප්‍රශ්නයක් නෑ කොබම්මු මේ පැත්තේ තමයි මේ පොවන්න නොදේ දාගෙන මොකෝනන්නේ ඉඳා කාපන් තව කාපන් හොඳ වැඩි බලපම්මු ගේස් දෙකේ තොඩි මෝසලෙක් වගේ නිකන් හරි අපි යනවා යා බොක්ක අවුලක් නෑ ෂේප්නේ කැට් ෂේප්නේ පූස ෂේප්නේ පූසා එහෙනම් එච්චරයි කොල්ලෝ අපි යන ඒ කියන්නේ අපි මේක කොටස් 3කට වගේ කඩමු නේද ඔක්කොම ඉවර කරන්න පුළුවන් වෙයිද දන්නේ කොටස් 3ෙන් මම දන්නේ ඇව්වා මොකද්ද බම් මේ තියෙන්නේ අර නිකන් මේව තම්බන ගන්න නේද අර පෙතිපාන් කියන්නේ ඒව තම්බන කර නේද මේ නිකන් අර ස්ටිකර් මේකක් වගේ බලාගෙන ඉන්නේ යාර මේ පත්තරේ වගේ බලාගෙන ඉන්නේ ඔන්න ලෝඩ් වුණා අන් කුක්කු බෝතල් 5ක් පේනවා බා අඩේ කුක්කු බෝතල් 5ක් අයියෝ ට්‍රිවිල් යනවා බයික් යනවා කාර් යනවා ඒ වැහෙනවා ඇති අයියෝ ඇඩ් එකක් ආවා බා මම ඇඩ් එක වුණාම වීඩියෝ කරන්න හොඳේ හරි අඩ උඹත් ඇවිල්ලා මේව බලනවද බා කන බලා ගන්න තුවාරේ දෙන්නේ ඉඳගනින් උදේ කෑම කන බලා ගන්න තුළු උඹම කුක්කු බෝතලේ තියෙනවද කියලා අඩෝ කවුද යකෝ කවුද අඩේ මම අරපු එක වැහුවේ කුක්කු බෝතලේ නෑ බා කුක්කු බෝතලේ කුක්කු බෝතලේ කොබා මෙව්වලද නෑ
අන්න කොක්ක පොදේ තියෙනවා. ඒක පාවෙනවා කියහන්කෝ. මේක බිලරු පාවෙයිද දැන්නේ. පොඩි එකා. හරි දැන් අරිලා යන්න. කොක්කු බීපන්. කක්කිනම් කරන්නේ නැතු හොඳේ. කක්කිනම් කරන්නේ කකේ කර බලමු. අපෝ ඇරිය නේද කක්කි පඩය. ඊය බං කවන්නේ පොඩි උන්නේ මේව කරු. මේ තියන්නේ ජං අඩු ජංගිර පනාවා. හොයි අඩු ජංගිය අනේ අයියෝ මෙන්න දුවනවා බං. ඒ කුස්සියට දිව්වා කොමු මේ ඉන්න පර අඩෝ දිව අයියෝ මෙන්න ඉන්න අම්මෝ දුවනවනේ බං. ඕ මොකද්ද දැන් ගන්න අල්ලන්න අයියෝ මේ අයියෝ කොහෙද යන්නේ මෝ අල්ලන්නේ කොහමද ඔයි අඩෝ මම මේක ඇරියේ නෑනේ බං කලින්. what the feel අන්න හොඳ වැඩේ ජංගි කොටයට හොඳ වැඩේ. තරු පේන්න හොඳට වැද්දා පිටියේ. ඔළුව වැද්ද ඇති අය පිටියට. ඊදෙන් කොහමද මේ පොඩි එකාට මේක ඇන්දාම මේ පොඩි එකක් නිකන් අර වගේ ගියාම ඇස් තියෙන එකෙක් වගේ. දැන් මෝව නිදි කරුන්නේ අය. අඩෝ අම්මට ඔය දෙක පොඩි එකා ගැස්ත ටික දැන් යක්ෂය වේගෙන එනවා වගේ ඈ සීන් එක. අපි අය මන් නිදි කරවන්න දන්නේ නැහැ බලමු මියා. පොඩි ගාය කකෝයි තුවාලයක් නේද බං? පේනවනේ අර වද බාරි කියන්නේ නම් මතක නැහැ. අද තියෙන්නේ වෙන එකක්. වෙන මේක බං අද තියෙන්නේ වෙන කතාවක්. එහෙනම් ඔයාලා ඒකත් අහගෙන ඉන්න. අහගෙන ඉන්න එපා මේ මැසේජ් එකක් ආවා. මේ බලන්න කියවන්න ඔයාලා. ආසනම් කියවන්න. මම නම් කියවන්නේ නැහැ මෙව්වා. වාහන යන වැහෙන වැටි ගණන් ගන්න එපා ඉතින්. අඩෝ පොඩි එකා යකෝ බය කරන්න එපා. මේක හිටියේ හාවි බ්‍රොයිස්. එන අපි හාවෙක් ගමු කොල්ලෝ. මම නිදා ගන්න කලින් අපි මේකයි කියන්න ඕනද? ඔව් කියන්න ඕන. කියමු එහෙනම් කියමු. හොඳට ඔන්න දැන් එහෙනම් කියව ගන්න හොඳට. මම මේ ටික ඉතින් ඉම්මන්ට යවන්න. ඉතින් යවන්න කලින් ඉවරයි බං එච්චර තිබ්බේ. හරි පොඩි එකාට නින්ද ගිහිල්ලා අපිච්චා මෙන්න මේක තමයි මම ප්‍රශ්නේ. මේ මොකද්ද මේ කාමරේ මං කලින් මේක ඇරියෝ. මේ මොකද්ද? මේ බබන් චිට්ට හරි යකාමෑන් කිව්වනේ. මේ බිම්බිසාරද කවුද මන් දෙක්කෙනෙක්ගේ පුතෙක් කියලා මේ එයාගේ කාමරේ අර මොකද්ද මං ගන්නේ මොකද්ද කියන්නේ අනේ මං දැන් මොකද්ද කරන්න තියෙන්නේ උඩ අපි අතපය සෝදර අරුගේ බෙටියෙන් කරන්න අතපය සෝදර පොඩ්ඩෙන් හරි ගැම්මක් තමා අපිට එහෙම මොන හරි උයන්නේ එහෙම තියෙනවද දන්නේ අයියෝ බස් එකක් යන වැහෙන වැටි පොඩි ගමේ කනෝද බං උතම කුක්කු විතරනේ බොන්නේ මට ඒ වැඩක් නැහැ බරෙන් හලි කවෝනෝ මම නම් ඕක මොකද්ද මේ මොකද්ද හැබැයි ඇත්තටම කිව්වොත් මොබයිල් ගේම් එකට සුපිරි ගේම් එකක් ඇත්තටම සුපිරි ගයිස් මේ මම කම්ලා ගේම් එකක් ගේන්න ඒ කියන්නේ හොරර් ගේම් එකක් ගේන්න හදන්නේ හෙට වැටේ වීඩියෝ එක ඒක අර ගෑම්මට සබ් පාරක් දීලා ලයිව් පාරක් දීලා සෙට් වෙමු
මේක කකයි කරන් තියෙනවා. මේකේ තියෙන අඩ ඒගාම ලොක් කියලා කියනවා. මේක ඇස් වෙනවා ඇතුළ. මේ දින් බඩු. අරින් බලන්න අරු. හරි. නගිමු. පොඩ්ඩක් කරවලා යගිනේ. ඒක ඇතුලේ හැටි වෙනද කරවලා ඒක. මේකේ වෙනම ලෝකයකට යන්න පුළුවන්ද? මම එහෙම කාගවත් වීඩියෝ බලන්නේ ඒක වෙනකම් මට හිතෙනවා. ඒක නම් මොකුත් කාන නෑ වගේ. යන්කෝ. බහෙම්. ඒකෙම මොකුත් කාන නෑ බොයිස්. මේ වීඩියෝට ඉතින් ලෝබනොවි ලයික් පාරක් දාලා කමෙන්ට් පාරක් දාලා මේ ගේම් එක ගහන ඉන්න යාළුවන්ට ෂෙයා පාරක් දාලා බැනලා හරි කමෙන්ට් එකක් දාන්න. තියෙන අඩුපාඩු දන්න අය කමෙන්ට් එකක් දාන්න බැනලා හරි මට කිසි ප්‍රශ්නයක් නැත. අයියෝ දැන් අපි මොකද්ද කරන්න ඕන? මේ දොරට වහම්. දොරවල් වහලා අපි වෙන ගෙවල් වලට එහෙම යන්න තියෙනවද දන්නේ නැහැ බොයිස් යම් බලන්න. අඩෝ පාස්ලර් එක ඇවිල්ලා මොකක් කරේ? අපි අර බල හිටපු එක. යකෝ මෝ එක ඕඩර් එකකුත් වත්ත ඒ පොඩ්ඩක් ඉඳහන් අරු මේ හාපැන්ච් විසික් කරානේ යමන් බලන්න මේ මොනවද බං අරපන් යකෝ දුර අරින්න බෑ කමන්නේ අපි හාපැන්ච් එකක් තියාගමු හාපැන්ච් එක මෙතෙන් තියමු මේකට දැන් මොකද කරන්න තියෙන්නේ පෙට්ටිය හාපැන්චෝ මේ පුරුවට වෙලා ඉන්න පෙට්ටිය දෙන්න තියන්න අපි දැන් එහෙනම් නිදාගමු නිදා ගන්න පුළුවන් නේ හරි නිදාගමු බොයිස් අයියෝ බං අර පෙට්ටිය මේක මොකද්ද බං අඩෝ මොකද්ද બોලේ නිදාගමු දැන් ඇඩ් එකක් එවිත් දන්නේ බං ඇඩ් එකක් આવොත් නෑ ඇඩ් එකක් ආව බොයිස් ඇඩ් එකෙන් පස්සේ මම ගන්නම් වීඩියෝ එක සද්දවත් දැහෙනෝ අයියෝ එපා වෙන්න හරි බොයිස් එහෙනම් මං ආයෙමත් ආවා ගේම් එකට අර ආවයි කියන්නේ ගැහුවා කලින් ඇඩ් මගුලක් ආවනේ මේන්න අර පෙට්ටිය අඩෝ මොකද්ද બોලේ සීන් එක හරි පොඩි එකක් නිදිත් දන්නේ නැහැ තාම යම් බලන්න දොර ඇරියම ඉඳීද පොර නිදි තාම අපි මේ මූ අයමත් තියමුනේ නැත්තම් අපරාධ හැබැයි ඩෙස් එකේ තිබ්බ එකක් නෑ බං සද්ද බද්ද වැඩි ඔය එපා වෙනව බං හැම වීඩියෝ එකකම සද්ද බද්ද වැඩිව මොකක් හරි පෙන්නුවාට සද්ද බද්ද වැඩිව මොකද අපි ඉන්නේ පාර ළඟ බං අපේ ගෙවල් තියෙන්නේ ඒකයි ප්‍රශ්නේ මොකක් හරි පෙන්නුවා අනේ වන්ද මගේ අර දැක්ක එකක් වෙන්නේ නැති මේක එන ගලවන්න තියෙන පේනව නේද බොයිස් එන ගලවන්න තියෙනවා මේක අරින්න බෑ දොර වහන්න පුළුවන් බලමු ප්ලාස් මේකක් ඇවිල්ලා දැන් නෑනේ නෑ අපි උඩ මේ දොර වහන්න මේ ගෙවල් වලට යන්න පුළුවන් බෑ අනේ යන්න බැරි නේ බා බෙල් එක ගහලා ඕපන් දීලා යන්න ඕකේ මොකද අපිට කරන්න තියෙන්නේ පොඩි එකක් තාම නිදි අපිට තියෙන අය මන් නිදා ගන්නද අඩෝ මොකද උනේ පොරට කේන්ති හිල්ලෝ දැන් පොඩි එකාට කේන්ති හිල්ලද මේ පේන ඇති ඔයාලන්ට එහෙනම් අමුතු දෙයක් වෙනවා අඩෝ මොකෝ බං අඬන්නේ පොඩ්ඩක් ඉන්න බොයිස් අයියෝ අද charge නැහැ බං ෆෝන් එකේ එපා වෙනවා බං හරි නිදා ගන්නවද අඬන්න දැක්කනේ බොයිස් උන දේ
පොඩි එකාට කේන්ති යනවා ඉඳලා හිටලා. ඒ කේන්ති කිව්ව පාරවල් වලට ආයි ඉතින් කතාව ඕනේ නෑනේ. යම් කරන්නේ. නිදා ගන්න බෑලු. කොහරි යවදන්නේ උඩ බං. නෑනේ. මොකද්ද දැන් තියෙන්නේ කර? ඈ අඩෝ එග් එකක් පෙන්නනවා බං. පොලේ කන්න තියෙන්නේ. අපි දැන් මේ පාන් එක ප්ලේට් එකෙන් තියුම්බලින්ම ඊට පස්සේ මේක ගමු. පාන් එක මේකෙන් දාමු. දාලා හරි අපිට කන්න තියෙන බොයිස්. අපි දැන් මේ චීස් එක ගෙනහිල්ලකින් තියමු. පිකල්ස් ඊට පස්සේ පිකල්ස් තියමු. මම දන්නේ නැහැ නේද මොකද මම නිකන් කිව්වේ. අහලා තියෙනවා. තක්කාලි අපි ගෙදර අම්මගේ වීඩියෝ එකක් කරන්න බොයිස් පේනවනේ උයනේව තින්නේ ගෙදර අම්මාගේ වීඩියෝ දැන් අපි මේක කය තියන්න ඕන වෙන්නේ නැතුයි හරි බොයිස් අපි මේක වහමු ආලෝක මේ වෙන්න දෙමු අඩෝ බං පිපුරුවනේ අඩි මේ මොකද බං what the fill feed me පොඩි කාට බඩගිනි what the hell ඕයි ෆිච් එක මෙච්චරද අඩෝ පොඩි එකා ඕයි මේ කොහෙද මේ අඩෝ මෙන්න මෙතන තියෙන මේක අපි අරහෙන් ගිහින් ගමු වොයිස් වංකගිරියක් ඇතුලෙන්ද කොහෙද බං යන්න තියෙන්නේ අඩෝ මේ කොටු කරන්නේ කොහොමද යන්නේ කොහෙන්ද යන්නේ පිස්සෙක් පාරේ කෑ ගහලා යනවා ගණන් ගන්න එපා කොහෙන්ද යන්නේ මොකද දන්නේ දැන් කරන්න තියෙන බොයිස් මං හරියටම දන්නේ මෙන්න මෙහෙන් තියෙන පාරක් යන්න ඒත් ආව හිටපු තැනටමනේ නෑනේ නෑ බඩු තියෙන යන් ගමු දැන් කොහෙද දන්නේ යන්න මෙහෙම ගිහිල්ලා ඒකම තැනද කරගන්නේ අයියෝ ෆ්‍රිජ් එක ඇතුලට අපි තැනි වෙලාද කොහෙද බොයිස් අනේ අර පොඩි එකා හරි බොයිස් හොයාගත්තා මේ අපි වෙන කොහෙන්ද මන්ද නේද අඩෝ ෆීඩ් මී අඩෝ බං ඒක රම්බයිද නෑ අපෝ අර මේ බලන්න පොඩි එකා දෙන්නේ පොටයි යයි ඇස් දෙක අරතු කරන් කුණු හරපෙන් බයිනවද කොහෙද බං මට तू बेट दान पोन्ने अय्यो ओडो सॉरी बा केंटी ने ओड्डा कर कियवना पुरुद्दनी याको मू බලපන් මූට හරියට ෆීඩ් කරනවන දුන්නා ගම පාඩේ යවන පාඩෙච්චවල බෙටිච්චව ඊයා මේක දාමුට ඕයි what the fuck අම්බෝ බං අන්නර කරුණා උඩ සෙල්ලම් කරන්න ඕන වෙලාද අඩෝ බං ඒක කරන් බය හිතුනෝයි දැන් මොකද්ද දන්නේ කරන්න තියෙන්නේ අම්මෝ මේ මොන අඩෝ මේ මොකද්ද කරන්න තියෙන්නේ පෙස්පාරක් දාම් කක්ක බරේ හිටි පොඩි එකා අල්ලා ගන්න තියෙන්නේ මට එන්න දෙන්නේ මොකද කොහෙද යන්නේ ඉඳපන් උතන තනම ඉඳපන් අයියෝ මූ අල්ලා ගන්න තියෙන්නේ කොහොම හරි අල්ලගත්තා අඩෝ නේ යංකෝ මූ මට එක වලින් ගහනවා ඔයි දෙක්කනේ වගේ ගිහලා අයිෂෝ වෑවා මේ පොඩි බීජෙත් පොඩි එකත් එක්ක කරන්න එපා වෙනවා අඩෝ බා මොකද්ද කරන්න තියෙන්නේ
කොමු අයියෝ එපා වෙනවා මේ වෙනුත් ගහනවා දමාගෙන ඇලුවා අඩෝ නෑ කියහන්කෝ කොමු අඩෝ කොමු අරින්න බොයිස් අල්ලමු එපා වෙනවා අයිෂෝ ඒ පාර කොහෙද ගියේ මූට මාව සෙල්ලමක් වෙලා වගේ මූ දන්නේ මං කවුද කියලා යකෝ බොගේ තාත්තට වඩා හොඳ එකේ මම දිව්‍ය ලෝකයයි සැප සම්පත් තියෙන කොල්ලෙක් යකෝ අල්ලගන්නේ අයිෂෝ වෙල් ළඟට යද්දිම වතුර දහන මොකද්ද කරන්න තියෙන්නේ දන්නේ ඔය අල්ලන්න බෑ ඔය අල්ලමු කොහම හරි අල්ලමු බොයිස් මෙතන පෙන්නනවා නෑ අල්ලන්න ඕන මෝ එක වලින් ගහන බං කුක්කු බෝතල් 10කින් විතර ගහුව මට දැන් නේ අල්ලමු අයිෂෝ එපා වෙනවා අයිෂෝ වේ ඔය කරන්න මූත් එක්කනම් දැන් නම් මං හිතුවා වීඩියෝ නවත්තනවා බොයිස් එපා වෙනවනේ අල්ලන්න අයිෂෝ බලනවා මෙතන දින්නේ නෑ ෆීඩ් මේ ඉතින් යකෝ ෆීඩ් ගන්න දුන්නනේ තව මොනවද ඉල්ලන්නේ අඩෝ මේක අපරාධ මිස්සුනේ අල්ලගන්න තිබ්බ අවස්ථාව ඇල්ලුවා නෑ බා දුකල ගියා ඇල්ලුවා ෂේ දැන් මොකද්ද මේවා අල්ලන්න පුළුවන් නේද මේවා මේකෙන් කුක්කු පොතේ අල්ලන්න දන්නේ තියෙන්නේ බලන්න පොඩ්ඩක් මේ පෙන්නන්නේ නෑ මට වැරදිලා මේක වහන්න තියෙන්නේ මේක වහන්නද නැහැ මට දැන් එපා වෙලා තියෙන්නේ මොකද්ද ඔය කරන්නේ මෝ අල්ලන්න බැරි සීන් එකක් තියෙන්නේ දුර ලොක් කරලා ලොක් ෂොක් මෙතනද නෑ මේව නැති කරන්න බෑද බං අයියෝ මට නම් දැන් එපා වෙලා කොත්ත කරන්න මෝට දැන් ඇල්ලුවද නැහැ ඇල්ලපන්කෝ බං අයිෂෝ එපා වෙනවා මේ පොඩි යක්ෂ පැටියත් එක්ක නම් එපා වෙනවා ෆීඩ් මී තව බලන්න තියෙනවා නෑ අපිට මේකෙන් මේක මට මතක ඇදගෙන ගියා නෑ කිසි වැඩක් නෑ මොකද්ද ඔය කරන්න තියෙන මොකද සෙල්ලම් කරන්න තියෙන්නේ මෙහෙම බලගෙන ගියා අල්ලන්න බෑ මේක නෑ එතන කුක්කු බෝතලයක් දඟලනවා ඕකවත් අල්ලන්න පුළුවන්ද දන්නේ බෑ තිබා මොකද්ද කරන්නේ නිදා ගන්නද හීනයද දන්නේ ඇයි අල්ලන්න බැරි මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒකයි නිකන් ගේම් එකක් වුණත් මෝ අල්ලන්න පුළුවන් වෙන්න ඕනනේ මේක එහෙම නෑ මොකේ නැත පැන්න හරි මොකෙක් හරි ඉල්ලනවද දන්නේ නැහැ මම බලන්න පොඩ්ඩක් අඩෝ දොර ලොක් අඩෝ හොප්පා බං කොහොමද බය කරනවද සංගෝන ප්‍රොසෙස්ගේ ආත්මයක් දැන් මොකද මේකෙන් මේක හරිනද නෑ මූ දැන් මේ සෙල්ලම් කරනවා වැඩි පුඩි කනේ බං අනේ අහංගරින් මොකද්ද මූ දැන් දුවන මොකද්ද මේ වෙන්නේ ඔය අතුරු ගහන් වෙනවා අප්පට අයියෝ දැන් මොනව කරන්න බොයිස් මූ අල්ලන්නම් බැරි පාටයි බං අල්ලන්නම් බැරි හරි ගයිස් ඔයාලන්ට මතකද මේ කාමරේ
එන මොකද්ද මෙන්න මේ සූප් එකක් සූප්වක් තියෙනවා. in emergency soup තෝය මොකක්ද තියෙන සූප්වක් කොහොම හරි හදිස්සියට ගන්න සූප්වක් තිබ්බා. හරි පොඩි කට හරි. හම්බෝ බං. අයියෝ අඩයක් ආවා බොයිස්. සතපද වැඩි පොඩ්ඩයි නේ අඩයක් ආවා. හරි බොයිස්. මං හිතන්නේ මුගේ අමාරු හරි. අයියෝ මේ බඩු හැමතැනම බං පේනවනේ සෙල්ලම් බඩු හැමතැනම. අපි එහෙනම් අඩු මේ කතාවක් පෙන්වනු කියන්කෝ. මොකද්ද? කතන්දර පොත. බැටළු වගේ කතන්දර පොත. මොකද මේ දෙන්නේ? අර ඉම්මන්ට අඩෝ මොකෝ පොඩියකෝ වෙලා තින්නේ. මොකද්ද කරන්නේ කියන්නේ? උට බැටළු ඕනේ කියන්නේ. දෙන්නම් හදිස්සි වෙන්න එපා යකෝ. පොත ගනි. කියවමු දේ. මං ගයිස් ඉතින් මේ ටික ඉම්මන්ට යවන්නම්. ඔයාලට ඕන වීඩියෝ එක ස්කිප් ඒ කියන්නේ මේ නවත්තලා මේ ටික බලා ගන්න. ඕයි. අඩෝ බලහංකෝ යකෝ උගේ සයිස් වෙන්නේ මේක තියන්නේ. අම්මට හොඩු බං. මොකද්ද බං පොඩි අම්බෝ බං. සුපිරිය බං. good night. බලමු මොකද්ද වෙන්නේ කියලා. good night කියලා නම් දැම්මා. තාම මොකුත් නැහැ ලෝඩින් වෙනවා. කූකු බෝතල් 5 පෙන්නනවා අර වගේ 5ක් නේද? ඔව් 5ක් පෙන්නනවා. බලමු. ඇඩ්ඩයක් ආවා. අයියෝ එපා වෙනවා බා. ඇඩ් හරි බොයිස් අපි ආවා. ඇඩ් 2 කියලා දිනවා. අපි දෙමු. ඉතින් guys ඔන්න ඉතින් අය මත අපි අර මේ එක යනවා. මේ දින බාර පොඩි එකා ගැන වෙන විස්තරේ. හරි. පොඩ්ඩක් ඉන්න බොයිස් අපි මේ සවුන්ඩ් ටිකක් හදාගමු. ඇහෙනවද? මියුසික් අයින් කරමුනේ. අයින් කර සවුන්ඩ් එක ඕනේ ඔහොම තියමු. නැත්තම් ඔයාලට කලදරේ. තාම නැද්ද බං මේ යටින් තියෙන එක හරි. දෙවියන් දවසට ආවා. ඔන්න දැන් ඉඳන්ම බඩු පටන් ගන්නවා වගේ. අඩෝ වීඩියෝ එක සෑහෙන දික් වෙලා ඇත දැන්. විනාඩි 28ක් ගිහිල්ලා බොයිස්. දැන් ඉඳන්ම බඩු පටන් ගන්න සීන් එකක් තියෙන්නේ. පොඩි එකා. අනේ දාමු මොකද මේ පොඩි එකා කෝ බං පොඩි එකා. අඩෝ මේ අරක තාම තියෙන අඩෝ මේ බෝනික්කොට පණ ඇවිල්ලා දුවනවා බං. අම්මට හුඩු ට්‍රැෆික් නම් සුපිරියක් ඕයි. ලොකුලු බං. අරුයි පස්සෙන් යන්නේ කියලා දන්නේ නැහැ. කොහොමද? දුවනවා දිව්වා උලන් දිවිල්ලා හරි ෂිෆ්ට් එක කරන්න. හරි බොයිස් අපි මෙතන යනවා. ඉතින් guys මම හිතුවා දැන් වීඩියෝ එක දිග වැඩි වගේ කියලා. පොඩ්ඩක් මේ ඇඩ් එකක් එන්න ඕන දැන් ඉතින් ඇඩ් එකක් එවි කැස්සව සෙමහිර වෙලා තියෙන්නේ දැන්. පොඩ්ඩක් ඇඩ් එකක් ආවේ නැහැ. ඉතින් guys මේ මං හිතුවා මේකෙන් පස්සේ කියන්නේ දැන් අලුත් මේව ගන්න පටන් ගන්නෙ. ඒ නිසා වීඩියෝ එක නවත්තලා හෙට වීඩියෝ එකෙන් එන්න. හෙට තමයි අන්තිම හරිය තියෙන්නේ. අම්මට සිරි මොකද්ද මේ වෙන්නේ?
අඩෝ මේක කැඩෙයිද අප්පා ඇරුණා ඕයි ඕපන් හරි ආරුටත් පනාවා දුවපන් හරි ගයිස් එහෙනම් මේ වෙනම තැනකට අයියෝ ඇඩ්ඩයක් බා හරි ඉතින් ගයිස් මං හිතුවා අද මේ වීඩියෝ එක ඇති කියලා හෙට වීඩියෝ එකෙන් එහෙනම් අපි හම්බෙමු එහෙනම් බොයිස් මෙන්න ඉන්නවලු අඩෝ බං මූ අල්ලන්න වෙයිද කමන්නේ එක ගයිස් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු එහෙනම් බොයිස් අපි ගියා අනිවාර්යෙන් ලයික් කරන්න සබ් පාරක් දාන්න බැරි තියෙනවා නම් කමෙන්ට් එකකුත් දාන්න ඉතින් බැනලා හරි දාන්න ඔයාගේ යාළුවෙකුත් මේ වගේ ගේම් එකක් ප්ලේ කරන්න ඉන්නවනම් එයාට ෂෙයා කරන්න පොඩි සපෝට් එකක් දෙන්න ඉතින් එහෙනම් කොල්ලෝ අපි ගියා පොඩ්ඩක් ඉඳන්